එකක් ගත්තා. එක බැන්නනේ ඇහෙන්නේ නැහැ මේ මයික් එක ගනින් කියලා ගත්තා. මේ බොයක් ගත්තේ 5000ක් විතර වුණා. බට් QR එක නෑ. ඔරිජිනල් කියලා තිබ්බේ කඩේ. ඒ කියන්නේ ඔන්ලයින් ගෙන්නුවේ. රිවිව්ස් වල තිබ්බ ඔරිජිනල් එකක්. මෙහෙමයි හොඳයි ගන්න අරගෙන මේකයි. අඩුම ගානේ. ඒකවත් නෑ. වෙන වෙදිනේ මේ මම මේක පොඩ්ඩක් අන්පැක් කරා මට හදිස්සියෙන් ඔක්කොම කලින්. මේ මෙන්න මේක විතර තියෙන්නේ. ඒකත් මේ උඩින් අලවපු කොලයක් වගේ එකක්. මේ මේක සර්ච් කරලා බැලුවා. ඒක අර ඒක තියෙනවා කියලා පෙන්නුවා. බට් මේක නෑ. ඒක මට ඉන්න මං හිතන්නේ මේක ෆේක් එකක් නෙවෙයි. මං ඇන්දෙන්නේ නැති. කොහොමද ඇන්දෙනවා නිතරම ඇන්දෙනවා. මම මේක කලින් එළියට ගන්න තියෙන්නේ. ඒක තිබ්බ විදිහට මම හදාගන්නවා. මේ මේකේ තිබ්බා ක්ලිප්ස් ටික. කොහොමද බලන්න මේක මම ගුලි කරලා දාලා තියෙන්නේ. ටික බලමු. මං බලාපොරොත්තු වෙන තරම් සැටිස්ෆයිඩ් වුණේ නැහැ මේකෙන්. ඒ කියන්නේ අනිවාර්යයෙන් දිග වෙනන් මාර දිගක් අප්පෝ එපා වෙනවා. මට එපා වුණා මේක දිග් කරපු ගමන්. සසර කලකිරුණා. වැස්සක් ඇති ඔබට ඇහෙනවද දන්නේ නැහැ. ඒ කියන්නේ වැහලා ඉවරයි මේ ඊල්ලෙන් වටන සද්දයක්. අපි බලමු මේකෙන් ඒක මේ ගන්න ටික වෙඩි. අපි අපේ මීටර 6ක් දිගයි ඉන්නේ. යම්මෝ අදිය දික් කරත් එකයි. ඉත කොමි දෙකයි. තුනයි. හතරක් බුදුන් මේ අදේ දෙපැත්තේ තිබ්බ හතරක් තියෙනවා. මේක නම් වැඩි මට. මං ආසව නැත්තේ මං හිතේ මේක මට ගැලපේ 5000ක් නේ කියලා මට අර බර්ත්ඩේ එක හම්බෙච්ච 6000ක් තිබ්බා 5500ක් වුණා මේ ඩිලිවරි ගාස්තුත් එක්ක. මං කරපු තීරුමක් නැතිම ඉන්වෙස්ට්මන්ට් එක තමයි මේක. මං 18000ක් දීලා හෙඩ්සෙට් එක අතර මට දුක නෑ. ඒකෙන් මම ප්‍රයෝජනයක් ගත්තා. මේකේ මේ තියෙන අවුට්ලුක් එකට මං කැමතිත් නෑ. අනික මේ කොක් මේක. ගන්න ගෑලි ටික මේ මෙන්න මේ කෑල්ල ගහන්න මං කැමතිත් නෑ. මෙහෙම ලස්සනයි නේද? ඔහොම ලස්සන. අනේ වල මෙහෙම ලස්සනයි මට. දැන් මේක ඉන්න බලන්න කොහොමද සෙට් කරන්නේ මම තව ෆස්ට් ටයිම් මම මේ ඔබට ඇහෙන්න තව හයි කරලා නැහැ වෙයි. මේක අතේ මේ වන්දන්නේ නිකන් අර මෝල් ටැංකිය ඔබලා අර වතුර එන්නේ අන්න ඒකමයි මේක. දන්නවද දන්නේ මාළු ඇති කරපු උන් දන්නවා අර මේක වතුර ඔබම බුබුලු වෙන්නේ ගුඩු 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 අන්න ඒකත් තියෙන්නේ. මේ අය බලන්න ටෙස්ට් එකක් සහ මේක බිමින් කියනවා අපි අපෝ මාර බරක්. මෙන්න මේ කෑල්ල
මෙන්න මේව ගහන්න තියෙන්නේ. ගහලා සෙට් කරගත්තේ. කට සෙට් කරගත්තා. හැ. මෙතන සෙට් කරගත්තයි. මම බලාපොරොත්තු වෙන්නේ මෙතන සෙට් කරගන්න. කොහමද? ඔන්න ඔහොම නෙමෙයි මෙහෙම. ඒක හරියන්නේ. දැන් මේක මේ මූණේ වදිනවනේ. එක ගලවලා අනිත් පැත්ත හයි කරමු. උඩින් සෙට් කරයි. और 12 वेरो देखो उसको क्या ना कर मैं उसको तो से बट मैं क्या है लगती है इधर मंगा से नहीं नहीं कोकी कोगी ये मैंने कोनी फोन ने मर कोई बड़ा नहीं मांगी करता था ना मैं कर मैं कर गया लेकिन वीडियो तो भाई कता डबल टिप है फोटो कोई का पाता अले हुआ अलो करता normal අර මේ DJ mic එකේ තියෙන මේ මම මේක අතින් අල්ලගන්න මම ආස නැහැ මේ කෑල්ල ඕන තැනක ගහපුවම මෙතන ගහපුවම මේ උඩට කෑල්ලක් හිටිනවා අනේ මම කැතයි පයික චික් වාව් ඒක ඇතුළටම දාපුවම මේ ලොකුවට අවුලක් නැහැ නේද ඒ කියන්නේ මම ගහපුවම ෂේක් පොඩ්ඩක් අනේ මම ආස නැහැ මම කොහොමත් මේකට සැටිස්ෆයිඩ් නෑ මට ඊට වඩා 34ක් විතර දීලා DJ mic එකක් ගත්ත එක මම සැටිස්ෆයිඩ් නෑ කියන්නේ මේ දිග වැඩි සහ මේකේ අවුට්ලුක් එක මම කැමති නෑ කෑත අපි ටෙස්ට් එකක් බලමු මේ මම මේ වැස්ස අඩු වෙන්න කරගෙන නාගෙන තුවා පේනවද දන්නේ පේන්නේ නැද්ද උඩින් තියෙන පේන්නේ ඉන්න හරි ඇයන ඇතිනේ ඇනවාද අපි මේක දාලා සද්දකොමද දැන් ඇනවානේ මෙම තම කතාන්න පොඩ අඩුවෙන් කතා කරන විඩියෝට වඩා ඩේ ටයිම් එක ගන්න අපේ ගෙදර කට්ටිය ඉන්නවා ඒ මිනිස්සු හිතයි මම මොන මගුලක්ද මේ කරන්නේ කියලා ඒ මිනිස්සු දන්නේ නැහැ මම හිතන් තව channel එකක් තියෙනවා කියලා මට මම මේ රෑ කරන විශේෂ හේතුවක් තමයි ගෙදර මිනිස්සු ඉන්නේ දැන් ඉතින් දවල්හින්ද මේ අපේ ගෙදර මිනිස්සු ඉන්නවා දැන් මම මීට වඩා හයියෙන් කෑ ගහුවා තර නෝමල් වීඩියෝ වල මම පොඩ්ඩක් සද්දෙන් කතා කරන්නේ මේක සද්ද අඩුවෙන් කතා කරන්නේ අත්තර මේක හොඳයි ඩේ ටයිම් කරන්න අඩා ඒකට මගේ DJ mic එකක් ගැනීමේ ආසාවක් තියෙනවා ඒ කියන්නේ DJ mic අනේ මන්ද අපි මේක දාලා බලමු මොකද කියන්නේ ඇහෙනවද මොකක් ගන්න what noise ඇහෙනවද අතු ගන්න සද්දයක් ඇහෙනවද මිනිස්සු අතු ගන්න අතු මේ මෙන්න මේ කෑල්ලක් තියෙනවා ඒ කෑල්ල අතර මේ ගහගත්තේ මේ කොලර් එක කොහම ගහගත්තේ කොලර් නේ මගේ බිල්ට් එකේ වගේ මෙතන ඔන් ඔෆ් කරන කෑල්ලක් තියෙනවා ඔන් කරොත් කැමරාවලට ඒ කියන්නේ කැමරාවලට මොන මගුලට තියෙනවද දන්නේ තියනවලු එහෙම තමයි කියන්නේ ඕවරෝල් ගත්තාම හොඳයි මේ මම මේකේ අවුට්ලුක් එකට විතරයි කැමති නැත්තේ මේකේ මේ සද්දේම ඔක්කොම හොඳයි සුපිරි ක්වොලිටි ඒ කියන්නේ නෝමල් සවුන්ඩ් එකමයි මම හිතන්නේ උලද්ද මේ වෙනදා වීඩියෝ වල වගේ කෑ ගහන්නේ නැහැ මම මොකද මේ it's day time එනවා දැන් අපි අර නිකන් මොකද්ද මේ අර කියන්නේ ASMR subscribe කරනවා ඔන්න කරනවා ඔන්න
වීඩියෝකට ලයික් එකක් දානවා. ඔන්න ලයික් කරා. ඔන්න හරි. එලි කමෙන්ට් එක දාපන් රෙද්ද. ඔය කියන්නේ මේ වීඩියෝ කරන මට තේරෙන්නේ නැහැ මොනවද කතා කරන්නේ. මට ඇත්තටම අන්සැටිස්ෆයිඩ් මේක. මේක විතරයි ලස්සන. ලුක් ඇති නොම්ද මේ මීට වඩා හොඳ කැමර මේව තියෙනවා. ඒ වුණාට 5500 ගියාට ඔක්කොටම මම මේ ගෙන්නපු ඔක්කොම මම දාන්නම් ලින්ක්ස්. මේ එනේ සවුලක් නෑ. හොඳයි සාමාන්‍ය ක්‍රියේටර්ස්ලට. මේක අර දිග වැඩි ප්‍රශ්න විතරයි. මීටර් 6ක් තියෙනවනේ. ඉන්නකො මම දික් කරන්නේ. මම මේක දික් කරන්නකො එයා කොන්ටම. තව ආවේ. තව ගැට ගහලා තියෙන්නේ. හොහොහෝ ඇහෙනවනේ මේ වගේ වලට තමයි මේක ගැලපෙන්නේ. බට් මම මේක දෙන්න ඉන්නේ කොහමත් මේ මම මේක ගත්තේ 5500 නේ. දෙනවා 4000ට 4500ට. ඔව් මේ Instagram එකේ මැසේජ් එකක් දාන්න. පබ්ලික් channel එකක් තියෙනවා ඒකට දාන්න. මේ පබ්ලික් account එකක් sorry. ඒකට දාන්න මේ බල කරමු. ගොඩක් දුරට දෙයි. මේ ඉක්මන් එකේ පෝස්ට් එකක් දාන්න ඉන්නේ. මම පෝස්ට් එකක් දාන්න. අපි වීඩියෝ ගේම් කරමු. නේද? මේක ඊට වඩා රිවිව් කරන්න දෙයක් නැහැ. හරිද? මේක ඕන තැනකට ගහලා බලුව හැකි. ඔයාට සල්ලි තියෙනවා නම් ඔයාට DJ එකට තව වෙන වර්ගවල රෝඩ් එකක් තියෙනවා. තව ආයෙ මයික් තියෙන කාගේද? අර ලස්සන බැජ් නම මතක් වෙන්නේ නැහනේ. මොකද්ද අනේ මතක් වෙන්නේ මේ DJ ලාගේ තියෙනවා මේ වගේ වයර්ඩ් මයික්. ඒවල එකම හොඳේ තමයි ඒවල මේ දිග අඩුයි. මේ දිග අපේ මේක වෙන බරයි. මේ ඔක්කොම මේ කෑලි මේ ගෙඩියට වඩා මේ ටික ඔක්කොම බරයි. ඉතින් ඕවරෝල් ගත්තාම හොඳයි. මේක මම ආස නැත්තේ මේ අවුට්ලුක් එකටයි. අනේ මන්ද මේ බරවල් වලටයි මේ වයර් එක දිගටයි විතරයි. අනික කොහොඳයි මේ සවුන්ඩ් එක ක්වොලිටි නේ. ඒ කියන්නේ නෝමල් මං වීඩියෝ එක කරනකොට සාමාන්‍යයෙන් දෝංකාරයක් වගේ එකක් එනවනේ. ඒක ඇහෙන්නේ නැහැ මේකේ. ඒක මේකේ හොඳයි. මේ සද්ද එහෙම රියල් සද්දේ අනේ මන් දන්නේ නැහැ. මගේ සද්දේ තමයි මං හිතන්නේ. මම අවස්ට් එක කරන තියෙන්නේ උන් දන්නවා. මට වඩා උන් දන්නවා. ඩුවන්ඩ මේ පොන්නේ හරිනේ. මේ ඊට අමතරව අනේ මන් දන්නේ. ඔයගොල්ලෝ කියාගෙන යන්න හොඳවල් ටික. නරකවල් අනම්මන ඔක්කොම කියාගෙන යන්න. අපි බලමු. මේ හරි ඔච්චර තමයි ඉතින් කියන්න තියෙන්නේ. ඊට වඩා කියන්න දෙයක් නැහැ. ඕහෝ එහෙනම් මේක ගන්න. මේකත් දෙයි ගොඩක් දුරට සමහරට මම වෙන මයික් එකක් කරනවා. මොකද මට මේ වයර්ලස් එකක් හොඳයි කියලා හිතෙනවා. මේක බර වැඩිනේ. මේක අල්ලන් ඉන්නත් මම පොඩ්ඩක් අකමැතියි. සාමාන්‍යයෙන් අනික් ක්‍රියේටර්ස්ලට ඒ කියන්නේ දැන් මේ සල්ලි නැති කට්ටියට ආර්ථික අපහසුතාවයන් තියෙන කට්ටියට මේක හොඳටම ගැලපෙනවා. මේක වුණත් මම දෙන්න ලෑස්ති. මම තව මයික් එකකට යමු වුණොත් බලමු. මේ ඔක්කොම ස්ටාර්ට් වෙන දේවල්නේ. එහෙනම් අපි නවතිනවා. මේක ගන්න හොඳ මයික් එකක්. මම ලින්ක්ස් දාන්නම් පහලින්. ඇෆිලියේට් ලින්ක්ස් දාන්නද? නෑ ඒක ඔයගොල්ලෝ ලින්ක් ඒව ක්ලික් කරන්නේ නෑනේ. මොකද අපිට සල්ලි එනවනේ. මුට සල්ලි එනවද? මං කෙලින්ම දරාසෙට ගිහින් උඩ කරමු. උගේ ලින්ක් එකෙන් යන්නේ නැතු. ඵලයන්. තියෙනවා.